ඔබ අද ගෙන යන්නේ යාපනයේ ප්‍රදේශයේ තිබෙන පැරණිම කච්චීරි ගොඩනැගිල්ල. මේ ත්‍රස්තවාදී කලබලකාරී බෝම්බ දාලා විනාශ වෙලා තියෙන්නේ. අපි එහිට ගිහිල්ලා එහි තොරතුරු බලමු. මේ පිටලා තියෙන අලුත් ඉදි කළ කච්චීරි ගොඩනැගිල්ලට ඉදිරියෙන්. මේ තියෙන්නේ යාපනයේ පුස්තකාලයට යන පාර පෙන්වන දැනීම් බෝඩ් එක. පැරණිම කච්චරි ගොඩනැගිල්ල තමයි මේ තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. අර තියෙන ඉදිරියෙන් පේන්නේ ඒ අලුත් ගොඩනැගිල්ල. මම උදෑසනම මේ ගොඩනැගිල්ල බලන්න ගියා. ඒ යාපන සංචාරයේ විශේෂ ස්ථානයක් තමයි මේ ගොඩනැගිල්ල බලන්නේ. අපි එහි අයිතිහාසික තොරතුරුත් හොයලා බලමු. ටිකක් වෙලා ඇවිදලා තියෙන්නේ ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ. ඒ යාපනයේ ප්‍රදේශයේ තාම වටිනා ගොඩනැගිල්ලක් වශයෙන් මේ හඳුනගන්න පුළුවන්. මේ ඉදි කරලා තියන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමය 1845 පමණ. නල්ලූරු ප්‍රදේශයට ආසන්නව මේ ගොඩනැගිල්ල තියෙන්නේ. ඉතින් එදා සිට පරිපාලන ගොඩනැගිල්ලක් වශයෙන් මේ ගොඩනැගිල්ල පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. මේ ඉදි කරලා තියෙන්නේ නියෝ කල්සිකල් වාස්තු විද්‍යාත්මක ශෛලයට අනුව. බලන්නකො බිත්ති වල විශාලත්වය. ලාංකික උරුමයක් වශයෙන් මෙය හඳුන්වන්න පුළුවන් වර්තමානයේ පුරාවිද්‍යාත්මක සංරක්ෂණයක් වශයෙන් මෙය සුරකිනවා. ඒත් ක්‍රමක්‍රමයෙන් මේ විනාශයටපත් වෙනවා. නුග ගස්, බෝ ගස්, විවිධ ගස් වර්ග මේ ගොඩනැගිල්ල වසාගෙන දැන් පැතිර යන්නේ. අපි එකින් එක බලමු ඉදිරියට ගිහිල්ලා. මේ බලන්නකො ආමර එකින් එක මේ හොඳ කළු හොඳ ගඩොලින් තමයි ඉදි කරලා තියෙන්නේ. දැන් සමහර තැන් ඉදි කරලා තියෙන්නේ මම හිතන්නේ මේ ප්‍රදේශයේ ගන්න පුළුවන් මුහුදු ආශ්‍රිතව තියෙන ගල් අරම අරන් තියෙන මෙතන. පිල් ගසකුත් පැලලා තියෙනවා. මෙතන පිල් ගහකුයි මේ පැත්තෙනුත් ඔන්න බලන්නකෝ මේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිලා තියෙන එදා තිබුණු මේ අත්වැටේ කොටස් ලස්සනට තිබෙන්න ඇති. ටික ලං කරලා කැමරා කරන්න හැබැයි ටිකක් ඈත ඉඳන්. මොකද කඩ වැටුනොත් එම බය. ඔන්න බලන්නකො ලස්සනට අතර තියෙන හැටි. මෙන්න මේ පැත්තේ නේ. ලස්සනට මේ පැත්තේ ඉඳන් බලන්න ඇති වටපිටාව. එන්න ඒක එතන බෝගහ පැලවිලා බෝගහ මුල් පහලට ඇවිල්ලා ක්‍රමයෙන් පොළොවට සම්බන්ධ වෙලා තියෙනවා. ටිකෙන් ටික ගරා වැටෙන ස්වභාවය තමයි දකින්න තියෙන්නේ. මම කෝකටත් ඇතුළට නම් නොගොස් යන්නේ නැතුව මේ පැත්තේ දැන් කැමරා කරන්න පොඩ්ඩක් ඔබට බලා ගන්න ඇතුල් කාමර. ඉතින් එදා මෙහි රාජකාරී කටයුතු නේද ජනතාවට හොඳින් සිදු වෙන්න ඇති මේ ලස්සන භූමිය තුල. අපේ පැරණි ගොඩනැගිලි වල ලක්ෂණ විශේෂයෙන් මේ ගන්නකො ඒකේ ස්ලැබ් එක නැත්තම් ලස්සනට හදලා තියෙන නේ. සිවිලි සහිත අපරාධ කරලා තියෙන ආකාරය තමයි මේ තියෙන්නේ. බිත්ති. ඉතින් අතීතයේ සිහිවටන ස්ථාන අපිට බලා ගන්න පුළුවන් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මේ පැරණි කච්චේරි භූමිය හඳුන්වන්න පුළුවන්. ඔබට පේනවා ඇති මේ ගොඩනැගිල්ල කඩා වැටලා තියෙන ආකාරය. එදා බෝම්බ ප්‍රහාරවලට වෙඩි උණ්ඩ වලට ගොදුරු වුණු ආකාරය තමයි මේ ඔබ දකින්නේ. මොකක්ද ඒ සද්ද? කුෂ්ෂෙක්. ඕ අපි ආඹන යනවා. තව කුෂ්ෂෙක් යනවා. රයිට්.
එතන ගිහිල්ලා වැහුවා. ඉතින් මේ වගේ සොඳුරු අත්දැකීම් ලබා ගන්න හිමිදිරි පාන්දර මේ ස්ථානට આવොත් මම හිතන්නේ හොඳයි කියලා. ඔබ යාපනයේ සංචාරය ආවහම පරිස්සමින් ඇවිල්ලා මෙහි සිරි නරඹන්න. තා චුට්ටක් අපි ලං කරලා බලමු. හැබැයි ඇතුළට එහෙම පොඩි ළමයි එහෙම ඇතුළට යන්න එපා. ටිකක් අවදානම් සහිතයි. ඈත සිට මේක නැරඹුවට කමක් නැහැ කියලා නම් මම නම් හිතන්නේ. කුස්සන්ගේ ශබ්දේ. ගොදුරු සොයාගෙන හැමතැනම සැරිසරනවා. ඒ තවත් වටේට බලමු මෙන්න මේ ස්ථානයේ තියෙන මේක නිර්මාණ කළාද නැත්නම් මේ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී ලක්ෂණ. මේ බලන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ රවුමට මේ විදිහට ගොඩනැගිලි ටික ඉදි කරලා තියෙනවා. ඔන්නෝම. ඔන්න. රයිට්. ඔන්න බලන්න. එතකොට මේ ටික තමයි අර මං කිව්ව ඉඩස් පෙද. බල්ලන්ට අයිති ස්ථානයක් වගේ මේ බල්ලු ටික බුරන එකට තමයි මුරකරුව වගේ මෙතන රාත්‍රියේ ඉන්නේ. තුන් දෙනෙක්ම ඉන්නවා. ඒකට උන් ආරසාවක් දෙනවා වගේ මෙතන. චුට්ටක් ඒ පැත්තට යමු. පොඩ්ඩක් ඉන්න බුරන්නේ නැතුව මම මේක ආවේ බලන්න. ඔව්. බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මේ ස්ථානේ ආවට පස්සේ පරිස්සමෙන් ඇවිදින්න ඕනේ. මොකද පිටි සමහර ස්ථාන කඩා වැටෙන ලක්ෂණ තියෙන්නේ. ඉන්න තාම පරිස්සමෙන් යනවා චුට්ටක් වේගෙන් මම ගියොත් හොඳයි කියලා හිතෙනවා. මේ තියෙන අපි අර දැක්ක බෝගස් මේ පැත්තට අපිට පේන ආකාරය පෙරලා තියෙන ආකාරය බෝගස් නුගගස් එහෙම. දැන් මෙතනින් පැනලා එහා පැත්තට යමු. දෙකමාරක් විතර පනින්න ඕනේ බිත්තිය. ඉතින් තාම සවිමත්ව හදපු කුඩනැගිල්ලක් වශයෙන් දක්වන්න පුළුවන් මේ. මේ තියෙන්නේ බෝගහක් මෙහාරිනු පැලල වැටෙන ආකාර ලස්සනට හදලා තියෙනවා. හොඳ ගෘහ නිර්මාණයක් වශයෙන් මේ හඳුන්වන්න පුළුවන්. මේ බිත්ති මත හදිච්ච බෝගහක් බිත්තියත් එක්කෙන් කඩාවැටෙන තියෙන ආකාරය. මේ තියෙන මුල් යන ආකාරය උඩට මේ තියෙන නුග ගහ. ඉතින් වටිනා අපේ සිහිවටන ස්ථානයක් වශයෙන් මේ දක්වන්න පුළුවන්. මේ ප්‍රතිආව උගුෂෙක් පරිසරනවා. ගොදුරු වවුල එහෙම තව උදෑසන පියාඹන ආකාරය තමයි ඔබ දකින්නේ. වවුලෙක්ෝ තවමත් එයා කෑම සොයාගෙන යනවා. අපි තව බලමුකෝ මේ වටපිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රවුමට තමයි මේක ඉදි කරලා තියෙන්නේ. කාමර එකින් එක අතීතයේ මේ ලස්සනට තියෙන්නේ නැති. ඔව් තා චුට්ටක් ඉදිරියට ගිහිල්ලා බලමු. අන්න ආයේ අපිට දකින්න පුළුවන් වවුලෝ යාර මෙයාට පියාඹන ආකාරය. කුරුල්ලන්ගේ කීචි බීචි නාදය උදෑසන නම් මේක මේ ස්ථානයේ තාම සුවිශේෂී අත්දැකීම් ලබා ගන්න පුළුවන් ස්ථානයක් වගේ. ඔව් තා චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ක්‍රමයෙන් සමහර ස්ථාන කඩාවැටෙන ස්වභාවයක් තමයි දකින්නේ. පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් කියලා හිතන්න පුළුවන් මේ ස්ථානය. යාපන ප්‍රදේශයේ මේ තියෙන බෝගහක් බිත්ති වල පැලලා තියෙන ආකාරය බලන්න හරිම ලස්සනයි. මේ තියෙන තවල බෝගහක්. මම මේ උදෑසන 6ට විතර තමයි මේ රූගත කිරීම කරන්නේ. එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ල පිටි බිමට පාත් වෙලා තියෙන අවස්ථාවක්. අක්කරයකට වැඩි මම හිතන්නේ විශාල ප්‍රදේශයක මේ භූමි ප්‍රදේශය පැතිරලා තියෙනවා. අර එහා පැත්තේ තියෙන විශාල ගොඩනැගිල්ලේ නටුවම් වීගෙන යන අවස්ථාව. ඉතින් කඩා වැටිච්ච තැන්. මෙන්න තවත් බෝගහක් පැලලා තියෙන ආකාරය. කුරුල්ලෝ එහෙම මේ බෝ ඇට කාලා ඇවිල්ලා දාලා ඒවා පැලලා තියෙනවා. එහා පැත්තේ තියෙන නුග ගහක් පැලලා තියෙන ආකාරي බිත්ති වල. කච්චේරි ගොඩනැගිල්ලේ මැද මිදුලේ පිටිපස්සේ තමයි මේ ළිඳ තිබිලා තියෙන්නේ.
පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න. කඩා වැටලා තියෙන කොහොමද ඈත් තියලා ආපහු යන්න මේ තියෙන වතුර ටැංකිය බැලලා තිබ්බේ. මේකෙන් විතර මම හිතන්නේ පොම්පයක් හරි අරගෙන මේ වතුර ටැංකිය වලට පොම්ප කරලා වතුර ලබා දෙන්න ඇත්තේ. රයිට් මම කොහොමදත් ඔන්න ඈත් වුණා කොහොමද. මෙතනුත් ටිකක් ඉක්මනට ආ යුතු තැනක් මම ආපස්සට යන්න යන්නේ. මොකද කඩා වැටේ දැන් නැහැ කොයි වෙලාවේ. කොහොමද ඉක්මනට දුවගෙන ආපහු පාරට. මේ තියෙන්නේ A9 මාර්ගයේ අච්චේරි ගොඩනැගිල්ල. මෙතන තමයි අපි රාත්‍රී දෙකක්ම ගත කරලා සිටියේ. මේ ප්‍රදේශයක් පේන්න ඔබට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නැත්නම් මහනුවරට යනවා මහනුවර කච්චේරියෙන් මේ ස්ථානයේ ඔකට වෙන් කරගන්න. මෙන්න මේ ස්ථානයේ තමයි තියෙන එක නාන්දුකාරවරයාගේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිය තමයි මේ නිමාඩු නිකේතනයේ තියෙන්නේ. රජයේ සේවකයන්ට විශේෂයෙන්ම මේ ස්ථානය පුළුවන් මේ වෙන් කරගන්න. සහන මිලකට. 4 දෙනෙක් ඉන්න මේ පවුලකට නම් දවස් දෙකකට රුපියල් 4000 ගණක් වගේ යන්නේ මුදලා. සුවිශේෂ පසුම් ඔක්කොම තියෙනවා. බාත්රූම් ඇඳවල් තමන්ට උයාන කැමරයක් කනවා නම් ඒ වගේ පහසුකම් එහෙම නැත්නම් මෙතන ඉදිරියම මීටර් 100ක් විතර යනකොට ඕන විදිහට අපිට කෑම කන්න ඉදිරියට තියෙනවා. මේ තියෙන යාපනයට යන ස්ථානේ පාර ඉතින් මේ පැත්තට තමයි අපි කොළඹ A9 මහනුවර වවුනියාව ආපස්සට යන තියෙන මාර්ගය. තමයි හදන්නේ. තව අපිට උදෑසන අද යන්න තියෙනවා දුර ගමන් කීපයක්. කංකසන්තුරේ දඹගල පටුන ඒ වගේ ස්ථාන වලට අපි එහි තොරතුරු තව බලාගමු. වෙන මෙවැනි වැඩසටහන් ඔබට ගෙනීම සඳහා මගේ නෙත් ලංකා ජයරත්න YouTube channel එක subscribe කරලා like කරන්න. ඉතින් අපේ පුරා විද්‍යාත්මක වගේම තම වටිනා ස්ථාන මගේ මේ නාලිකාව තුළින් ඔබට නරඹන්න පුළුවන්, තොරතුරු බලා ගන්න පුළුවන්. අපි හමුවෙමු නැවත.